කොළඹ ජාතික කෞතුකාගාරයට ඒ ආවේ බණ්ඩාරගම වැල්මිල්ල ප්‍රදේශයේ මීට බොහෝ කාලයකට කලින් තිබිලා තියෙනවා සෙල්ලිපියක්. ඒ සෙල්ලිපිය 1936 අවුරුද්දේ පරණවිතාන මහත්තයාගේ අනුදැනුම මත ශ්‍රී ලංකා කෞතුකාගාරයට ගෙනහැල්ලා තියෙනවා. ඒ සෙල්ලිපියේ සඳහන් වෙලා තියෙන්නේ කිතල්නා කියලා පුද්ගලයෙක්ට තුන්වන සේන රජුගේ කියන්නේ අනුරාධපුර යුගයේ 9 වෙනි සියවසේ රජ කරපු තුන්වන සේන රජුව අයබදු අය කිරීම සම්බන්ධයෙන් පවරපු රාජකාරිය පවරපු සෙල්ලිපියක්. ඉතින් ඒකට අදාළ නින්දගමකුත් සහිතව මේ කටයුත්ත පවරලා තිනවා. ඒක පවරලා ඒ ඔහුගේ භූමියේ සෙල්ලිපියක් එහෙම නැත්නම් ටැම් ලිපියක් ප්‍රතිස්ථාපනය කරලා තියෙනවා. ඉතින් ඒ ටැම් ලිපිය සොයාගෙන තියෙනවා 1936 අවුරුද්දේ. ඉතින් ඒකේ ආරක්ෂාව පතා මේ කොළඹ ජාතික කෞතුකාගාරයට ගෙනහැල්ලා සංරක්ෂණය කරලා තියෙනවා. ඉතින් අද අපි ආවේ මේ පිළිබඳ කරුණු සොයා බලන්න. අපි ඉන්නේ දැන් තැඹගම්ගොඩ පාර. මේක තැඹගම්ගොඩ පාර කියලාත් පාවිච්චි වෙනවා, ව්‍යවහාර වෙනවා. නමුත් අපි විශ්වාස කරනවා ටැම් ලිපිය තිබිච්ච නිසා මේක තැඹගම්ගොඩ විදිහට හැඳුන්වුවා කියලා. ඉතින් අපි දැන් යන්න සූදානම් වෙන්නේ මේ තැඹගම්ගොඩ පාරෙන් ඇතුළු වුණාම තමයි බදුගොඩ කියන ඉඩම තියෙන්නේ. ඒ කියන්නේ මේ ස්ථානයේ තමයි මේ ඉඩමේ තමයි අර තුන්වන සේන රජතුමා විසින් බලය පවරපු කිතල්නා කියන පුද්ගලයාට බදු එකතු කිරීමේ බලය ලබා දීපු ටැම් ලිපිය තියෙන්නේ. ඉතින් අද ඒ ටැම් ලිපිය මෙතන නැහැ. ඒක තියෙන්නේ කෞතුකාගාරේ තමයි ඒක රඳවල පරිස්සම් කරලා තියෙන්නේ, සංරක්ෂණය කරන්නේ. ඉතින් මෙන්න මේ ඉඩමේ තමයි ඒ ටැම් ලිපිය සහ අනිකුත් පුරාවස්තු තිබිලා කියලා ගම්වාසීන් කියන්නේ. ඉතින් අදත් මේ ගම්මානය හඳුන්වන්නේ තැඹගම්ගොඩ ගම කියලා. ඉතින් මම මුලින් සඳහන් කළා වගේ තැඹගම්ගොඩ පාරේ ඇවිල්ලා කියන්නේ වැල්මිල්ල වීදියගොඩ පාරෙන් වැල්මිල්ලේ ඉඳලා එනකොට වම් පැත්තට හැරුණාම තමයි මේ ඉඩම අපිට හම්බෙන්නේ. ඉතින් මේක තමයි මේ පුරාවිද්‍යාත්මක ස්ථානය. එහෙම නැත්නම් ක්‍රිස්තු පූර්ව 938 946 අතර අනුරාධපුර රාජධානියේ රජකම් කරපු තුන්වන සේන රජුරුවෝ මිල්ලනිය බණ්ඩාරගම ආදී කළුතර ආදී ප්‍රදේශවල බදු එකතු කරන්න බලය පවරපු කිතල්නා නම් පුද්ගලයා හිටපු ඔහුට බලය පවරපු සෙල්ලිපිය ටැම් ලිපිය තිබිච්ච ස්ථානය තමයි අද අපි ඔබට මේ පෙන්වන්නේ.